බර අඩු කරගන්න, සෞඛ්‍ය මට්ටම වැඩි දියුණු කරගන්න, ශරීර සුවතාවයේ උදෙසා ජිම් යන අය ව්‍යායාම කරන්න ඕනි. ෆුල් බොඩි වර්ක්අවුට් එකක්. අවුරුදු 45 නැත්තම් 50 ළමයි දෙන්නේ 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙකුටත් දෙන්නේ අර එක දවසක් චෙස්ට් එක, අනිත් දවසට බෑක් එක, අනිත් දවසට ආම්, අනිත් දවසට කකුල් වලට. එහෙම දෙන එකේ තේරුමක් නැහැ. එහෙම දුන්නාම වෙන්නේ එයා එක යුනිට් එකක් ඕවර් ට්‍රේන් වෙන්න ඉඩ තියෙන වැඩි. අනිත් එක එයාගේ වර්ක්අවුට් එකෙන් අවශ්‍ය කරන සියලුම බෙනිෆිට් එක එයාට ලැබෙන්නේ නැහැ. ඒ වගේම එයා ජිම් එකට යා යුතු කාලය ගොඩක් වැඩි. සාමාන්‍ය පුද්ගලෙක් ශරීර සුවතාවය සඳහා ව්‍යායාම කරනවා නම් බර එසවීමේ ව්‍යායාම, ශක්තිවර්ධක ව්‍යායාම කරනවා නම් ෆුල් බොඩි වර්ක්අවුට් එකක් තමයි දෙන්න ඕනේ. ඒක සතියකට දවස් 2ක් හෝ දවස් 3ක් කරා නම් හොඳටම ඇති. මහා ගොඩක් ඕනේ එක්සර්සයිස් 5ක් තිබුණාම හොඳටම ඇති. ජෙනරල් ෆිට්නස් වලට එක්සර්සයිස් කරන එක නේද ස්ක්වොට් සෙට් 3යි, බෙන්ච් ප්‍රෙස් සෙට් 3යි, ඩෙඩ් ලිෆ්ට් සෙට් 3යි, ඕවර්හෙඩ් ප්‍රෙස් සෙට් 3යි. මොනවා හරි ලැට් පුල් ඩවුන් හරි ඩම්බෙල් රෝවිං හරි ඒ වගේ සෙට් එකකින් රෝවිං එක්සර්සයිස් සෙට් 3ක් 10 ගානේ හැම එකෙම සෙට් 3 ගානේ කරා නම් සතියක දවස් 2ක් හෝ 3ක් හොඳටම ඇති. ඩෙඩ් ලිෆ්ට් කරනකොට රෙපිටිෂන්ස් ගන්න අඩු කරන්න එක සෙට් එකකට රෙපිටිෂන්ස් 5ක් විතර 5 සෙට් 3ක් විතර කරා නම් හොඳටම ඇති. මේ සෙට් එක්සර්සයිස් 5 ඔයගොල්ලන්ගේ මුළු ජීවිත කාලයම උනත් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත් එකයි සයිස් එකයි හදන බේසික් එක්සර්සයිස් ටික. මේ එක්සර්සයිස් 5 නොකරපු බොඩි බිල්ඩර් කෙනෙක් මේ වෙනකල් ලෝකෙ පහළ වුණෙත් නෑ. මේ එක්සර්සයිස් 5 කරන්න පුළුවන් නම් සතියේ දෙපාරක් හෝ තුන් පාරක් ඒක ඔලුවටත් උඩින්.